guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඉල්ලලා තිබුණ විදියට මම ඔයගොල්ලන්ට අරගෙන මගේ night style vlog එක. එහෙනම් අපි යමු දැන් vlog එක බලන්න. දැන් එහෙනම් අපි අපේ ස්ටඩීස් පටන් ගමු. දැන් වෙලාව හරියටම රෑ 9. ඉතින් අද මම පාඩම් කරන්න ගත්තේ ඉතිහාසය. එහෙනම් අපි දැන් පාඩම් වැඩවලට රෙඩි වෙමු. ඉතින් මම මේ වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරලා තියෙන්නේ. මොකද මේක ගොඩාක් දිග වීඩියෝ එකක් නිසා. එතකොට ඔයගොල්ලන්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා මම මේ වීඩියෝ එක ස්පීඩ් කරා. ඉතින් මම්මගේ YouTube channel එකේ වගේම WhatsApp channel එකේ share කරලා තිබුණා මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් අරන් එන මොනවද කියලා. ඉතින් ඒකෙදි study tips අතක short note හදාගන්න විදිය, short note download කරගන්න හොඳ website එකක්, එතකොට මගේ quilling flowers වගේ දේවල් ගැන මම ඔයගලන්ට මේ වීඩියෝ එකේදී අරන් එනවයි කියලා post එකක් share කරලා තිබුණා. ඉතින් අපි එහෙනම් යමු මුලින්ම study tips ගැන දැනගන්න. ඉතින් ස්ටඩි ටිප්ස් ගැන නම් මම මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකේදීත් ඔයගලන්ව දැනුවත් කරා. ඉතින් ඒ වීඩියෝ එකේදීත් මම ස්ටඩි ටිප්ස් ගැන කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක දාද්දී මගේ channel එකේ subscribersලා 15 දෙනෙක් වගේ තමයි හිටියේ. ඉතින් දැන් මගේ channel එකේ 503ක් වගේ ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවානේ. ඒකට මම හිතුවා ආයෙමත් ඔයගලන්ට ස්ටඩි ටිප්ස් ගැන පොඩ්ඩක් අරගෙන එන්න. එහෙනම් අපි මේ ගැන කතා කරන්න. ඉතින් පාඩම් කරන්න ගත්තේ අපි මුලින්ම කරන්න ඕනේ අපිට පහසු වෙලාවක් තෝරගන්න එකනේ. වෙලාව ගැන කතා කරොත් උදේවරු එහෙම නැත්නම් රැවරු. ඉතින් මම නම් ගොඩාක් පාඩම් කරන්නේ උදේවරුේ. මොකද රැවරුේ 11:00 පස්සේ මට පාඩම් කරන්න ගොඩාක් අමාරුයි. ඉතින් ඒක නිසා ඔයාට පහසු ඔයගලන්ට හොඳට පාඩම් මතක හිටින කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන් වෙලාවක් තෝරගන්න ඕනේ. ඒක සමහරක් විට උදේ වෙන්න පුළුවන් නැත්නම් රැ වෙන්න පුළුවන්. ඔයගලන්ට පහසු වෙලාවක් ඔයගලන් තෝරගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි වෙලාවක් තෝරගත්තනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි දැන් උදේවරු හෝ රැවරුවනේ. එතකොට ඔයගොල්ලෝ උදේවරුව නම් තෝරගත්තේ ඔයගොල්ලෝ ටයිම් එක බලා ගන්න ඕනේ. කියන්නේ උදේ 10 ඉඳන් දවල් 2 වෙනකම්. එහෙම නැත්නම් උදේ 8 ඉඳන් දවල් 12 වෙනකම් වගේ ඔයගලන්ට ටයිම් එකක් තෝරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පැය 4ක් පාඩම් කරන්න තෝරගත්තා නම් ඔයගලන්ට පුළුවන් මේ පැය 4 පැය 2 ගානේ විෂයන් දෙකකට කඩා ගන්න. කියන්නේ 4ම එකම විෂයක් පාඩම් කරනවට වඩා ඔයගොල්ලෝ පැය 4 පැය 2 ගානේ විෂයන් දෙකකට කඩා ගන්න එක ලේසි. කියන්නේ ඔයගොල්ලෝ පළවෙනි පැය දෙකේ ඉතිහාසය නම් දෙවෙනි පැය දෙකේ විද්‍යාව. ඒ වගේ ඔයගලන්ට ඒ වෙලාව අනුව විෂය යොදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පැය 6ක් පාඩම් කරනවා නම් මේ පැය 2 ගානේ කොට විෂයන් 3ක් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ පැය 8ක් පාඩම් කරනවා නම් විෂයන් 4ක් පැය 2 ගානේ ඔයගලන්ට යොදා ගන්න පුළුවන්. එතකොට එකම විෂය අපි ඒ පැය 4 පැය 8 වල පාඩම් කරන එක නරකයි. එතකොට ඔයගලන්ට ඒවා ඔළුවට යන්නේත් නෑ. පාඩම් කරන එක එපා වෙලාම යනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඒ වෙලාව අනුව ඔයගොල්ලන් විෂයන් ඇතුල් කරගන්න ඕනේ. ඉතින් මම නම් අද රෑ 9 ඉඳන් 11:00 වගේ පාඩම් කරන ගත්තේ. එතකොට මම එකම විෂයක් තමයි පාඩම් කරගෙන යන්නේ. ඉතින් ඒක පහසුයි. එතකොට පැය 2:00 අපි විෂයන් 3-4කට කඩා ගන්න බෑනේ. එතකොට මේ විෂය පොඩ්ඩයි පාඩම් කරන්න තියෙන. එතකොට 2:00ම එක විෂයකට ගත්තොත් ඒක අවුලක් නෑ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මේ පාඩම් කරගන්න වෙලාවට ඒ විෂයන් ටික මැනේජ් කරගෙන යන්න ඕනේ. ඉතින් දැන් ඊට පස්සේ අපි දැන් වෙලාවකුත් තෝරගත්තා. ඊට පස්සේ පාඩම් කරන ටයිම් එකට අනුව විෂයන් ටිකක් තෝරගත්තා නම් හරි. අපි දැන් බලමු කොහොමද පාඩම් කරන්න ඕනේ කියලා. දැන් මුලින්ම ඔයගොල්ලෝ පාඩම් කරන විෂය අපි හොඳට ඔයගොල්ලෝ පළවෙනි පාඩම් කරනවා නම් හොඳට ඒ පාඩම දෙපාරක් තුන් පාරක්වත් අපිට හොඳට ඔළුවට තේරුම් යන විදිහට අපිට ටිකක් මතක හිටින විදිහට ඔයගොල්ලෝ දෙපාරක් තුන් පාරක්වත් හොඳට පාඩම් කරගන්න ඕනේ.
ඊට පස්සේ ඔයගලන්ට හොඳට පාඩම් හිතුණාට පස්සේ ඒක ඔයගලන් කරන්න ඕනේ මේ පාඩමේ විශේෂ කරුණු අන්ඩර්ලයින් කරගන්න එක. දෙපාරක් තුන් පාරක් පාඩම් කරගත්තට පස්සේ අපිට ටිකක් මතකයිනේ මොනවද මේකේ කියන්නේ පාඩම් කරන්න ඕනි දේවල් කියන එක අපිට තේරුම් යනවනේ. එතකොට අපි පාඩම් කළ යුතු විශේෂිත කියන කරුණු ටික අන්ඩර්ලයින් කරගන්න ඕනේ. එතකොට ඒක වඩාත් ලේසි. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ අන්ඩර්ලයින් කරන්න පුළුවන් නැත්නම් හයිලයිට් කරගන්න උනත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට තියෙන ඒ ටික පාඩම් කරගෙන යන එක. ඉතින් ඒක තමයි මම කරන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයගලන්ට ෂෝට් නෝට් එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ෂෝට් නෝට් ගැන නම් අපි ගොඩාක් කතා කරන්න ඕනේ නැහැ. හැමෝම වගේ දන්නෝනේ ෂෝට් නෝට් එකක් හදා ගන්න විදිය. ඉතින් ෂෝට් නෝට් එකක් හදා ගන්නවා නම් ඔයගලන්ට පුළුවන් A4 paper එකක් අරගෙන ඒක දෙකට නවලා ඒක එක සයිඩ් එකක අපි අර අන්ඩර්ලයින් කරගත්තා තියෙන පොඩියට ලස්සනට ඒ දේවල් ටික කෙටියෙන් ඒ පැති දෙකේ ලියාගෙන යන එක. අපි දැන් A4 paper එක දෙකට නවලානේ තියෙන්නේ. ඒතකොට ඒ සයිඩ් දෙකක් තියෙනවා. ඒ සයිඩ් දෙකේ ලස්සනට කෙටියෙන් ඔයගලන්ට ලියාගෙන යන්න තියෙන්නේ. එතකොට එක පිටුවක් ඉවරනවා ඔයගලන්ට එහා පැත්තෙත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට තව A4 paper එකක් ගන්න පුළුවන්. එතකොට A4 paper එකක් ගත්තොත් නම් අපිට ගොඩාක් ලේසි. අපිට සාක්කුවේ දාගෙන උනත් ඔයගොල්ලෝ බස් එකේ යද්දී ක්ලාස් එකදී උනත් ටක් ගාලා සාක්කුවෙන් අරන් පාඩම් කරගන්න පුළුවන් නේ. එහෙමත් නැත්නම් ඔයගලන්ට පොතක් අරන් ලියන්නත් පුළුවන්. අද මම ෂෝට් නෝට් එක හදාගත්තේ පොතක. මොකද මට ටිකක් ඒක ලේසි කියලා හිතෙනවා. ඒ ඔයගලන්ට පුළුවන් A4 එකක හදාගන්න. මම දකිනවා ගොඩාක් A4 papers වල තමයි ෂෝට් නෝට් හදාගන්නේ. ඒක ගොඩාක්ම ලේසි. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කියවනේ ෂෝට් නෝට් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන කියනවායි කියලා. ඉතින් වෙබ්සයිට් එක ගැන කතා කරොත් NNPS කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකෙන් ඔයගලන්ට ගොඩාක් කෙටි සටහන් ගන්න පුළුවන් හැම විෂයකම වගේ. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම හැම පාඩමක්ම ඔයගලන්ට කෙටි සටහන් ගන්න පුළුවන් NNPS කියන ඒ වෙබ්සයිට් එකේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පාඩම් කරන විෂය ඔයගොල්ලෝ පාඩම් කරන history නම් ඔයගලන්ට Google එකේ search කරන්න පුළුවන් history first lesson short note PDF කියලා. එතකොට ඕනි තරම් short note PDF එනවා. එතකොට අපිට එහෙම උනත් download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ පාඩම් කරන වෙලාවට ඔයගලන්ට පුළුවන් මොන හරි ඩ්‍රින්ක් එකක්, බිස්කට් එකක්, ඕකේ එකක් වගේ පොඩි කඩචෝරු ටිකක් ළඟින් තියාගන්න. එතකොට ඔයගලන්ට ගොඩාක් ලේසි. ගොඩාක් ඩාර්ක් චොකලට් එහෙම ඔයගොල්ලෝ පාඩම් කරන වෙලාවට ගන්නව නම් අපිට ගොඩාක් පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට පුළුවන් පාඩම් කරන වෙලාවට මියුසික් එකක් උනත් ප්ලේ කරගන්න. ඔයගලන්ට YouTube එකේ ඔය ස්ටඩි මියුසික් කියලා සර්ච් කරාම ඕනි තරම් මියුසික් එන. ඔය ගොඩාක් ඔය නටන සින්දු ඒ වගේ දේවල් නැතිව අර ලස්සන අර හීනේ අර ටිකක් අර අපේ මයින්ඩ් රිලැක්ස් වෙන සෝංග් එකක් දාගන්න නම් ගොඩාරියක් හොඳයි. ඉතින් මේ තියෙන මගේ ක්විලින් ෆ්ලවර්ස් ටික. ඉතින් මම ඔයගලන්ට කියවනේ ක්විලින් වලින් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කියලා අරන් එනවයි කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් ඒ ගැන කතා කරන්න වෙලාවමදී ඉතින් මම තවත් වීඩියෝ එකකින් මේ ගැන අරගෙන එන්නම්. මම ඉතින් කෙටියෙන් මේ ගැන කියන්නම්. ඉතින් ක්විලින් කරන්න ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් අපිට ඕනි කරනවා. ඉතින් පේපර් ක්විලින් නිඩල් එකක්, එතකොට කොළ තීරු කපා ගන්න මැෂින් එකක්, එතකොට ෂේප් බෝඩ් එකක් වගේ ප්‍රධාන අමුද්‍රව්‍ය ටිකක් ඕනි කරනවා. ඉතින් මේ දේවල් අපි ගත්තොත් අපිට මේ වැඩේ ගොඩාක් ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ ක්විලින් ෆ්ලවර්ස් වලින් කීටක් හදන්න පුළුවන්, කාඩ්ස් හදන්න පුළුවන්, වෝල් ආර්ට්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා කඩවල් වලට දාලා හැමත් නැත්නම් යාළුවන්ට උනත් විකුණලා ඔයගලන්ට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මම නම් මේ මල් වලින් කාඩ්ස් හදලා යාළුවන්ට දෙනවා, ගෙදර අයට දෙනවා, කීටක්ස් හදනවා. ඒ විදිහට මම ක්විලින් ඉතින් කරගෙන යනවා. ඉතින් මම මේ ගැන වැඩි විස්තර තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මෙතනින් මගේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.